ඔයාලා දන්නවද? ඔයාලගේ ඔය අතේ තියෙන ෆෝන් එකකින් මාසෙකට රුපියල් 20000 ලක්ෂයක් අතර ලොකු ඉන්කම් එකක් ගන්න පුළුවන් කියලා. ඔව් ඇත්තටම පුළුවන්. අද ලෝකේ පුරාම හැමෝම කතා කරන්නේ AI ගැන. හැබැයි මේ AI කියන්නේ නිකන්ම chat කරන්න විතරක් තියෙන දෙයක් නෙමෙයි. ඔයා දන්නවද? ඔයාගේ ෆෝන් එක හෝ ලැප් එක පාවිච්චි කරලා ගෙදර ඉඳන්ම මාසෙට ලොකු ඉන්කම් එකක් හොයන්න පුළුවන්. අද මම කතා කරන්නේ ඒ ගැන. අද රන්සල් ටෙක්නික් YouTube channel එකෙන් මම ඔයාලට කියලා දෙනවා AI පාවිච්චි කරලා ඇත්තටම සල්ලි හොයන්න පුළුවන් සාර්ථක ක්‍රම කිහිපයක් ගැන. ගොඩක් දෙනෙක් හිතන්නේ මෙහෙම කරද්දී මේවා බොරු කියලා. ඒ වුණාට මේවා අහපු ක්‍රම නෙමෙයි. දැන්ටමත් ලෝකේ පුරාම අය පාවිච්චි කරලා සාර්ථක වුණ ක්‍රම. ඒ නිසා මේ වීඩියෝ එක අවසානයේ වෙනතෙක් පොඩ්ඩක්වත් ස්කිප් නොකර ඉවර වෙනකම්ම රැඳිලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි මගේ YouTube channel එකට අලුතෙන් join වෙච්ච කෙනෙක් නම් දැන්ම subscribe කරලා ඊට පැත්තේ තියෙන bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. හරි, අපේ පළවෙනි ක්‍රමය තමයි AI content writing. ගොඩක් දෙනෙක් content writing කිව්වම ඉංග්‍රීසියෙන් ගොඩක් හැල්ලක් ලියන්න තියෙනවා කියලා මෙතන ඉහට වීඩියෝ එක නොබලා ඉන්න එපා. ඒ ඔක්කොටම මම prompts වීඩියෝ එකේ පල්ලෙහා දාලා තියෙනවා. ඒක නිසා බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඔයාලට තියෙන්නේ මේ prompts ටික copy කරලා ඒ තියෙන මං කියලා දෙන website එකට ගිහින් paste දීලා නිකම්ම සල්ලි හොයන්න විතරයි. මොකද ඉංග්‍රීසි බැරි හෝ පුළුවන් ඕනම කෙනෙක්ට පට්ටම විදිහට සල්ලි හොයන්න පුළුවන් විදිහ තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන Google Chrome app එක open කරගන්න එක. ඊට පස්සේ මගේ description එකේ තියෙන පළවෙනියට ChatGPT එකේ link එක. ඒකෙන් ගිහින් ඔයා මේ විදිහට ඒකට log වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා ওই විදිහට එතන ChatGPT කියන එක උඩ ටච් කරලා එතනින් ඇතුළට යන්න. හරි. ඊට පස්සේ ඔයාලට පෙන්වන්නේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. හරි. මෙතනින් ඔයාලට පෙන්වනවා add a question කියලා. එතෙන්ට ඔයා දෙන්න ඕනි මම comment section එකේ දාලා තිනවා prompt 3. ඒකෙන් ඔයාලට කැමති prompt එකක් දෙන්න. ඒක ඔයා ගන්න ඕනි comment section එකට ගිහින් කැමති එකක් තෝරගෙන ඒක උඩ ටච් කරලා ඒක copy කරලා මෙතනට අරන් ඇවිල්ලා paste කියන එක ඔබලා අර කළු පාට ඊතලෙ මත එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපිට ChatGPT AI එක ඔස්සේ AI tool එක ඔස්සේ අපිට අපි දුන්න ඒ prompt එකට අදාළව ලස්සන ලිපියක්. ඒ කියන්නේ ඔයාලට අත්‍යවශ්‍ය වෙන දේ තමයි මේක. මේ ලිපිය අපිට ලස්සනටව type කරලා ඊටම ශනිකව සුළු මොහොතකින් අපි වෙත ලබා දෙනවා. එතකොට ඔයාලට මෙතනින් බලන්න පුළුවන් ChatGPT එක කොච්චර දියුණුද කියලා. මම හිතනවා මෙච්චර මම කියා දුන්න එක ඔයාලට ලස්සනට තේරෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ තියෙන්නේ අපිට මෙතනින් close වෙලා ඔයාලගේ ෆෝන් එකේ තියෙන Google application එක Google app එක open කරගන්න. app එක open කරගෙන ඔයා ඒකේ ගිහින් search bar එකේ type කරන්න ඕනේ fiverr.com කියලා. ඊට පස්සේ ඒක ඇතුළට ගියාට පස්සේ අපිට පෙන්වන්නේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. හරි. මේක උඩින්ම තියෙනවා අපිට සර්ච් බාර් එකක්. අපිට ඊට පස්සේ පුළුවන් එතනට ගිහින් ඔයා තෝරගත්ත කැටගරි එක ඔයා තෝරගත්ත මේන් මාතෘකාව එතනට ගහන්න. මම මෙතනට ගත්තේ ආටිකල් රයිටින් එකක් නිසා මම මෙතනට දෙනවා ආටිකල් රයිටින් කියලා. හරි. බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. දැක්ක නේද? මම දුන්න මාතෘකාවට අදාළව මෙතන ආවා එක එක විවිධ කැටගරිස් වලින් ලියපු writing letters. හරි. අපි බලමු මේවට එක එක මිල ගණන් දීලා තිනවා. $100 $120 තමරක $10 $15 වගේ දේවලුත් දීලා තිනවා. ඒ ඩොලර් ප්‍රමාණය අඩු වෙන්නේ ඒ කැටගරි එකේ තියෙන quality අනුව. કોઈ quality වැඩි නම් අපිට ගෙවෙන මුදල වැඩි. සාමාන්‍යයෙන් අපි එක කැටගරේට් කරලා බැලුවොත්
පට්ටම ගානක් වෙනවා. සාමාන්‍යයෙන් සමහර කට්ටියට මේක ගෙවලා තිනවා ඩොලර් 175ක් වගේ එච්චර ලොකු මුදලක්. ඒ කියන්නේ මේ වගේ වෙබ්සයිට් එකකින් මෙච්චර ලොකු මුදලක් හොයන්න පුළුවන් කියන්නේ මරු නේද? හරි. අනික මම ඔයාලට සේරම දීලා දෙනවා. අපි පොඩ්ඩක් කැල්කියුලේට් කරලා බලමු. හරි. සාමාන්‍යයෙන් ඩොලර් එක 370නේ. අපි ඩොලර් 175ක් ගුණ කරමු 370න්. හරි. රුපියල් 53725. අම්මෝ පුදුමයි නේද? හරි. ඉතින් ඔයාලට තියෙන්නේ මේ විදිහට ප්‍රොම්ස් ටික අරන් මං කිව්ව විදිහටම වැඩේ කරලා සල්ලි හොයන්න. මේකෙන් අනිවාර්යයෙන්ම ගොඩ යන්නම ඕනි. ඔයාලට දැන් ChatGPT එකෙන් ඔයාලට දුන්නනේ යම්කිසි ප්‍රොම්ප්ට් එකක්. අගන්නේ අපි දුන්න ප්‍රොම්ප්ට් එකට අදාළව ඒ කට්ටිය දුන්නේ තව ඩොකියුමන්ට් එකක්. ඒක කොපි කරලා ඔයා දැන් මේ ගියපු වෙබ්සයිට් එකේ ලින්ක් එක අරන් ඔයා ඉස්සෙල්ලාම මේක හෝම් ස්ක්‍රීන් එකට ඇඩ් කරගන්න. ඊට පස්සේ ඒ ලින්ක් එකෙන් ඔයා රෙජිස්ටර් වෙලා ඒ ඔයා දුන්න මේක ඒකට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාට නිකම්ම සල්ලි හම්බෙන්න පටන් ගන්නවා. හරි. මම ඔයාලට දෙවෙනියට කියලා දෙන්න යන්නේ කිසිම ග්‍රැෆික් ඩිසයින් දැනුමක් නැතුව AI තාක්ෂණය විතරක් පාවිච්චි කරලා වෘත්තීය මට්ටමේ ලෝගෝ සහ ග්‍රැෆික් ඩිසයින් කරලා සල්ලි හොයන්නේ කොහොමද කියලා. හරි. දැන් ගානේ අලුතින් පටන් ගන්න ඕනෑම ව්‍යාපාරයකට එහෙම නැත්නම් YouTube channel එකකට හෝ Facebook page එකකට ලස්සන ලෝගෝ එකක් අනිවාර්යයි. ඉස්සර නම් මේකට ලොකු මුදලක් දීලා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හොයාගන්න උනා. ඒත් දැන් ඔයාලට පුළුවන් විනාඩි කිහිපයක් යූස් කරලා AI මේ වෙලම් පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න. ඔයාලට මේකට ඕනි වෙන්නේ කලින් වගේම Fiverr හෝ Upwork වැනි වෙබ් අඩවිවලට ලොග් වෙන්න විතරයි. ඔයාලට මේක A to Z මේක විදිහට කරලා ඔයාලට ඉන්කම් එක ගන්න විදිය කියනවා. ඉස්සෙල්ලාම ඔයාලට කරන්න තියෙන්නේ Fiverr හෝ Upwork කියන වෙබ්සයිට් එකකට ගිහිල්ලා ඒකේ ඔයා ලෝගෝ ඩිසයින් කෙනෙක් විදිහට ලියාපදිංචි වෙන්න ඕනේ. ඊට පස්සේ ඉන්නේ AI පාවිච්චි කරලා ලෝගෝ එකක් හදලා ඔයා දැන් ඒ වීඩියෝ එකට ගෙවන ප්‍රමාණය තියෙනවනේ. ඒකට ඔයාට කිසිම පාඩුවක් වෙන්නේ නැති වෙන්න පාරිභෝගිකයට ලබා දෙන්න. ඒ විතරක් නෙමෙයි. සමාජ මාධ්‍ය සඳහා අවශ්‍ය පෝස්ට් සහ බැනර් පවා මේ ක්‍රමයට හදන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු මේ ක්‍රමය පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මම channel එකේ description එකේ දාලා තිනවා luka.com කියලා වෙබ්සයිට් එක link එකක්. ඔයා ඒකෙන් ගිහින් මේ විදිහට ඒක ඇතුළට log වෙන්න ඕනි. ඔයාට තියෙන්නේ ඒක අරගෙන ඒකෙන් log වෙන්න. හරි. ඊට පස්සේ ඒක ටිකක් log වුණාට පස්සේ මේ විදිහට එනවා. මෙතනින් ඔයාට ඔතන search bar එකට දෙන්න ඕනි ඔයාගේ product එක. මම මෙතන දෙනවා මගේ රන්සිලු ටෙක්නික් කියලා මගේ channel name එක. හරි. ඔයාටත් ඊට පස්සේ පුළුවන් business ද මොකක්ද ඒකේ ඔයාගේ නමක් හරි දීලා ඔයාට ටෙස්ට් plan එකක් දෙන්න පුළුවන්. මම මෙතනින් දෙනවා මේ විදිහට රන්සිලු ටෙක්නික් කියලා. හරි. ඊට පස්සේ ඔතනින් පල්ලයට ගියාම තියෙනවා continue කියලා බටන් එකක්. හරි. ඊට පස්සේ ඒක දීලා ඇතුළට යන්න. ඊට පස්සේ ඔයාට කැමති විදිහේ කස්ටමයිස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට පට්ටම ගොඩක් තියෙනවා. පල්ලයට ගියාම ලෝගෝස් බර ගානක් තියෙනවා. ඔයාට 100 ගානක් වුණා මේකෙන් එකපාර හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතනින් දෙක තුනක් ටච් කරලා ඔයාට පුළුවන් එහෙම ටච් කරලා ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතනින් දෙක තුනක් මෙහෙම සිලෙක්ට් කරගන්න. ඔය විදිහට දෙකක් විතර සිලෙක්ට් කරලා ඊට පස්සේ තියෙන්නේ ඔයා ඊට පස්සේ යටින් තියෙන continue කියන එක දෙන්න. හරි. ඊට පස්සේ ඔයාට මෙතනින් ඔයාගේ මේකට ඕනි කලර් එකක් දෙන්න. මම මෙතනින් blue කියලා දෙනවා. හරි. ඊට පස්සේ ඒකත් කරනම ආයෙත් දෙන්න ඔයාට කලින් දුන්නේ නමම. මම මෙතන ආයෙ රන්සිල් ටෙක්නික් කියලා දෙනවා. ඊට පස්සේ ඒකේ යට අර සාමාන්‍යයෙන් දානවනේ මොකක් හරි ටයිටල් එකක්. මම මෙතනින් දානවා මගේ න ටෙක්නොලොජි කියලා. දැන් ඔයාගේ දෙන්න පුළුවන් මගේ මොකක් හරි ඔය ඉංග්‍රීසි තියෙන මොටිවේෂන් එකක් දෙන්න පුළුවන්. මම මෙතන දෙනවා ටෙක්නොලොජි කියලා. හරි. ඊට පස්සේ ඒකත් දුන්නට පස්සේ මෙතනින් ආයෙත් continue කියන එක දෙන්න. හරි. ඊට පස්සේ ටිකක් වෙලා load වෙලා ඔයාට මෙතනින් styles එනවා. කැමති styles 5ක් තෝරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ඔතනට ගිහින් ඔයාට කැමති style එකක් නැත්නම් ඔතන search bar එකේ ඔයාට කැමති style එකක් search කරනවා. මම මෙතන tech කියලා search කරනවා. හරි. ඊට පස්සේ technology වලට අදාළ styles බර ගානක් එනවා මේකේ. හරිද? ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙතනින් කැමති styles කිහිපයක් ඔයාට මේ වීඩියෝ එකට හරියයි ඔයාගේ logo එකට මේක select වෙයි කියලා ඒක select කරලා කැමති ගානක් තෝරගන්න. උපරිම 5ක් තමයි පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙහෙම දෙකක් තුනක් විතර දීලා මේ continue කියන එක දෙන්න ඕනේ. මෙතනින් එතකොට ඔයාලා මෙතන style කරනු තමයි AI වලින් අපිට ඔයාගේ logo එක හදලා දෙන්නේ. හරි.
ඊට පස් තමයි දැන් මෙතනි දැන් තමයි පොඩ්ඩක් අර account එක පොඩ්ඩක් හදාගන්න ඕනේ මේ ඒක නිසා ඔයා මෙතන පොඩ්ඩක්වත් skip නොකර පිළිවෙලකට වීඩියෝ එක බලන්න කියලා මං කියනවා හරි ඊට පස්සේ මෙතනින් ඔයා sign up කියන එක ඒ මොනවද දෙන්නේ නැතු මෙතන Google කියන එකට යන්න හරිද ඊට පස්සේ ඔයාට තියෙන Google account එක හරහා log වෙන්න මේ විදිහට ගියාම ඔයාට කැමති account එකක් තෝරගෙන ඊට පස්සේ එතනින් auto generate වෙනවා ඊට පස්සේ මෙතනින් continue කියන එක දෙන්න හරි ඊට පස්සේ ඔයාටම ලිකම්ම Google account එකකින් ඔයාට sign up වෙනවා හරි ඊට පස්සේ ඔයා මෙතනින් දෙන්න customize කියන එක customize කියන එක දුන්න ගමන් අපිට අර විදිහට සුපිරිම logo කියන්නේ දැන් අපි දුන්නනේ රන්සිරු ටෙක්නික් අපි අර නිකන් අර ඕව නේම් එකට දුන්නේ මන් ටෙක්නොලොජි කියලා හරි ඒකට හරියන බර ගානක් දැන් එනවා මාට සිරි වෙන්න logo හරි ඔන්න ඔය විදිහට ඔය කනෙක්ෂන් එකත් එක්ක එනවා හරි මේ තියන්නේ දැන් මගේ දුන්න ටයිටල් එකට අනුව අපෝ ලෝගෝස් ටික කොහොමද AI වල වැඩ මේ luka.com කියන ඉතින් සුපිරිම වෙබ්සයිට් එකක් ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන මේක සිලෙක්ට් කරලා ඔයාගේ ගැලරි එකටම ඩවුන්ලෝඩ් කරගන්න මේක ස්ටෑන්ඩඩ් වෙනම තියෙනවා නෝමල් වෙනම තියෙනවා හරි මේ විදිහට ඔයාට පුළුවන් ඒක සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරගන්න හරි එහෙනම් ඔයාට මං හිතනවා මේ වීඩියෝ එකේ මේක නම් පට්ටටම වැදගත් වෙයි කියලා තව දෙයක් තියෙනවා කියන්න දැන් ඔයා මේක ඩවුන්ලෝඩ් කරගන්නවනේ හරිද ඩවුන්ලෝඩ් කරගෙන ඒක ඔයා කස්ටමයිස් කරගන්නවා වීඩියෝ එකේ දැන් මේ ටිප් එක කියන්නත් කලින් මුලදී කිව්වා ඒවා වෙනම අර මං කිව්පු ෆිවර් එක තියෙන්නේ ෆිවර් එකේ ඔයා වෙනම එකක් හදාගෙන තියාගන්න account එකක් හරිද ඊට පස්සේ ඔයාට පුළුවන් ඒකෙන් ඔයාලා කස්ටමර්ස්ලා හොයා ගන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාට පුළුවන් YouTube channel එකක් පටන්ගෙන ඔයාට පුළුවන් ඒ කට්ටියට ඔයාට ඔය ගානේ දැන් අපි සාමාන්‍ය මේකින් අපි ඔය දැන් හදාගන්න කිමුකෝ ලෝගෝ එක හරිද ඒ ලෝගෝ එක අපිට ඩවුන්ලෝඩ් කරගන්න අපිට සාමාන්‍ය මාසෙට ගෙවන්න වෙන $20ක් 15ක් විතර ගෙවලා ඔයාට ඕන තරමක් හදාගන්න පුළුවන් ඔයාට ඊට පස්සේ පුළුවන් YouTube එකේ පොඩි වෙළඳ දැන්වීමක් වගේ ඒක කියන්නේ ඔයාට පුළුවන් ඔයාටම කියලා account එකක් හදාගෙන ඒකේ දාන්න පුළුවන් සුළු මුදලට ලෝගෝස් නිර්මාණය කරනු ලැබෙයි කියලා ඒ වගේ ටයිටල් එකක් දාලා ඔයාට පුළුවන් ඒකේ වෙනම ඉන්කම් එකක් ගන්න ඊට පස්සේ තියෙන ඔයාට අර දැන් අපි කියමු $20 ඔයාට ඒක කිසිම පාඩුවක් වෙන්නේ නැති වෙන ඔයාගේ ටයිම් එකටත් හරියන සාමාන්‍ය සාධාරණ ගාණක් දීලා ඊට පස්සේ ඔයා ඒක එයාට විකුණන්න ඊට පස්සේ විකුණුවට පස්සේ එතනින් එහාට එයාගේ වැඩ ටික කරගනි ඊට පස්සේ මේ විදිහට එයා මේව කරගෙන ස්ටෑන්ඩඩ් දීලා ඒක මේව කරගන්න එතකොට ඔයාට පුළුවන් බර ඉන්කම් එකක් වගේ මේක ඉතින් ගොඩක් වෙලාවට WhatsApp group එකක් හදාගෙන තියාගන්න පුළුවන් TikTok පුළුවන් ඊට පස්සේ මේක දැන් අද කාලේ ගොඩක් දෙනෙක් ඉතින් අත්‍යවශ්‍යම වෙන දෙයක් තමයි මේක හරි දැන් ඔයා මේ හදාගත්ත logo එක ඔයා දැන් මේක ෆිනිසිප් ඒ කියන්නේ හොඳ format එකකින් save කරගන්න ඕනේ ඒ කියන්නේ design quality එක අඩු නොවී save කරගන්න ඕනේ PNG හෝ PNG format එකෙන් නම් මම වඩාත් recommend කරනවා ඊට පස්සේ ඒක ඔයා යන්න ඕනේ Fiverr කියන website එකට ඒකට ගිහිල්ලා MP4 ෆෝමැට් එකකින් ඒ කියන්නේ 1080p හෝ 4K ඒකෙන් අප්ලෝඩ් මොහොතම හොයාගන්න ඕනේ. ඒක ගොඩක් වෙලාවට තියෙන්නේ උඩම ඊතලයකින් උඩට දාලා. හරිද? ඒක ඔබලා ඊට පස්සේ ඔය ඒකෙන් ආයෙ දිනන ධන ලකුණු. ඒ ධන ලකුණු උඩ එකපාරක් ප්ලස් කරලා ඊට පස්සේ පුළුවන් ඔයාට ඒ පෝස්ට් එකට ටයිටල් එකට ගලපෙන නමක් දාලා ඒකට පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දාලා ටැක්ස් එකක් දාලා පබ්ලිෂ් කරන්න. ඔයාට ඉතින් සුපිරිම ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මේක නම් ඉතින් ආයෙත් ඉතින් සුපිරිම රෙකමන්ඩ් කරන්න පුළුවන් ටිප්ස් එකක්. මම දැනට ඔයාලට කියන්න දුන්නා AI වලින් සුපිරියටම ඉන්කම් එකක් ගන්න පුළුවන් සුපිරිම වැඩ දෙකක්. මම හිතනවා මේ වැඩ දෙකම ඔයාලට සුපිරියට තේරුම් යන්න ඇති කියලා. හරි. මම අදට මේ වීඩියෝ එක මම මෙතනින් එන්ඩ් කරනවා. මේකේ part 2 කොටසත් මම ඉක්මනටම ගේනවා. මොකද මේකේ වීඩියෝ එක දික් වෙන හින්දා මම මේකෙන් ගෙනාවේ ක්‍රම දෙකක් ගැන විතරයි. මේකේ තියෙනවා තව ක්‍රම තුනක්ම තියෙනවා සුපිරිම ක්‍රම තුනක්. ඒ ක්‍රම තුනත් මම ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් පබ්ලිෂ් කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙන් ඔයාලට සුපිරි ඉන්කම් එකක් ගන්න පුළුවන් කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඔයත් ඉතින් මගේ රන්සල් ටෙක්නික් YouTube channel එකට අලුතෙන්ම join වෙච්ච කෙනෙක් නම් දැන්ම subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all press කරලා තියන්න අමතක කරන්න එපා. හරි ඉතින් මේ වගේ ටෙක්නික් වැඩ සුපිරිම වැඩ වලින් තවත් ඉස්සරහට සෙට් වෙමු. දැන් මෙහෙනම් අපිව subscribe කරලා set වෙලා ඉන්න. like කරන්න අමතක කරන්න එපා. මම රන්සිලු ටෙක්නික්